Welcome to Science with Ashi guys. Science short note class එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එන්න අපි යමු අද පාඩමට. අයිබෝවන් අද පාඩම ආහාර ජීර්ණ පද්ධතිය. අද පාඩමේදී අපි ඉගෙන ගන්නවා ආහාර ජීර්ණ පද්ධතිය කොහොමද ආහාර ජීර්ණය වෙන්නේ, පද්ධතිය කොටස් මොනවාද, පද්ධතිය ග්‍රන්ථි මොනවාද, අවයව මොනවාද, ඒවා ගැන තමයි අද පාඩමින් අපි ඉගෙන ගන්න. පාඩමට මුලින්ම අපි දැනගන්න ඕනේ මොකද්ද මේ ආහාර ජීර්ණය කියලා. ආහාර ජීර්ණය කියන්නේ ආහාරවල තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි කන බත්වල තියෙනවා පිෂ්ඨය. පිෂ්ඨය කියන්නේ සංකීර්ණ කාබනික සංයෝගයක්. මෙන්න මේ පිෂ්ඨය අපිට පිෂ්ඨයේ විදිහට ආහාර වල තියෙන පිෂ්ඨය අපිට බෑ ඇඟ ඇතුළට උරා ගන්න. කියන්නේ අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ පිෂ්ඨයේ විදියට. මොකද මේ කාබනික සංයෝගය සංකීර්ණ වැඩි. ඒ හින්දා මේ සංකීර්ණ කාබනික සංයෝගය අපේ ඇඟ ඇතුළේදීම සරල කාබනික සංයෝගය කියන්නේ ග්ලූකෝස් පිෂ්ඨයේ අවසානයේදී ග්ලූකෝස් කියන සරල කාබනික සංයෝගය බවට පත් කර ගන්නවා. මෙන්න මේක තමයි ආහාර ජීර්ණය කියලා කියන්නේ. එතකොට ආහාර ජීර්ණයේ ප්‍රධාන කොටස් දෙකයි යාන්ත්‍රික ජීර්ණයයි රසායනික ජීර්ණයයි. මොකද්ද මේ යාන්ත්‍රික ජීර්ණය කියන්නේ? යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ ආහාරවල භෞතික ස්වභාවය වෙනස් වීම. ඒ කියන්නේ අපි දැන් බත් කෑවොත් බත් ඇටේ අපි දත් වලින් හපලා පොඩි පොඩි කෑලි වලට වෙන් කරලා ගන්නවා. පොඩි කුඩා කෑලි වලට වෙන් වෙනවා. මෙන්න මේක තමයි භෞතික ස්වභාවය වෙනස් කරනවා කියන්නේ. කියන්නේ යාන්ත්‍රික ජීර්ණය. මං කිව්වා ඊළඟට තියෙන්නේ රසායනික ජීර්ණය. මං කිව්වනේ ඔයාලට අපි දැන් පිෂ්ඨය කියන සංකීර්ණ කාබනික සංයෝගය ග්ලූකෝස් කියන සරල සංයෝගය බවට පත් කරනවා. ඒකට ඇමයිලේස් කියන එන්සයිමය ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද්ද මේ රසායනික ජීර්ණය කියන්නේ? ආහාරයේ සංකීර්ණ සංයෝග මත අදාළ එන්සයිම ක්‍රියාත්මක වෙලා සංකීර්ණ සංයෝගයේ සරල සංයෝගය බවට පත් වෙන එක. ඊළඟට ඉගෙන ගමු ආහාර ජීර්ණ පද්ධතියේ මොනවාද කොටස් කියලා. ඔයාලට පේනවා අපේ ආහාරය කෑවම මුඛ කුහරය තියෙනවා. එතකොට කේට ග්‍රන්ථි 3ක් තියෙනවා. මෙතනදී ආහාරය අන්න ශ්‍රෝතය දිගේ යනවා. පස්සේ ආමාශයට යනවා. මෙන්න මේ කොටස ආමාශයෙන් මෙතනින් ඉවර වෙලා මෙන්න මේ හරියට කියන්නේ අපි ග්‍රහණය කියලා. ඒකයින්ති කුඩාන්ත්‍රයට මේ ග්‍රහණයට අග්න්‍යාශය නාලත් පිත්තාශය නාලත් අක්මාවේ නාලත් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ ග්‍රහණිය මෙතනින් ගිහිල්ලා මෙහෙම සම්බන්ධ වෙලා මේ තියෙන කුඩාන්ත්‍රේ මහාන්ත්‍රයට මෙන්න මෙතනදී සම්බන්ධ වෙලා මහාන්ත්‍රය දිගේ ආහාරය ගමන් කරලා ගුද මාර්ගය හරහා ගිහින් ගුදෙන් පිටට යනවා. එතකොට MCQ පොයින්ට් එකක් විදියට අහනවා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ග්‍රන්ථි මොනවද කියලා. එතකොට මොනවාද ග්‍රන්ථි? අග්න්‍යාශය, පිත්තාශය, අක්මාව, කේට ග්‍රන්ථි මේවා අපේ ආහාර ජීර්ණ පද්ධතියට අයත් ග්‍රන්ථි. එතකොට තව අහන දෙයක් තමයි ආහාර ජීර්ණ පද්ධතියට තියෙන ආහාර ජීර්ණ පද්ධතියේ බිත්තිවල තියෙන පටකය. එක්ක තියෙන අපිච්ඡේද පටකය, සිනිඳු පේශි පටකය. ප්‍රශ්නයක් විදිහට ඔන්න අහන්න පුළුවන් සිනිඳු පේශි පටකයේ තියෙන ස්ථානය මොකක්ද කියලා අහුවොත් අපිට හරි ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඔන්න ආහාර ජීර්ණ පද්ධතියේ බිත්තිවල තියෙන්නේ සිනිඳු පේශි පටකය. හරිද? ඊළඟට අපි මේකින් එක වෙන වෙනම ඉගෙන ගමු. මුලින්ම තියෙන්නේ මුඛ කුහරය. මම ඔයාලට කිව්වා ආහාර ජීර්ණයේ කොටස් දෙකක් තියෙනවා යාන්ත්‍රික ජීර්ණයයි රසායනික ජීර්ණයයි කියලා. මෙන්න මේ කොටස් දෙකම මුඛ කුහරයේදී සිද්ධ වෙනවා. හරිද? යාන්ත්‍රික ජීර්ණය මම කිව්වනේ ඔයාලට දත් වලින් ආහාර කුඩා කෑලි වලට කඩන එක තමයි යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ. එතකොට රසායනික ජීර්ණයේදී
අපි කන හැමදේම පළවෙනියෙන්ම කටේදී ජීර්ණය වෙන්න ගන්නෙ නෑ. කටේදී මුලින්ම ජීර්ණය වෙන්නේ පිෂ්ඨය විතරයි. පිෂ්ඨය තමයි කටේ ජීර්ණයේදී ආරම්භ වෙන්නේ. එතකොට ජීර්ණය ආරම්භ වෙන්නේ කොතනින්ද? මුඛ කුහරයෙන්. හරිද? එතකදී පිෂ්ඨය කේටැමයිලස් කියන එන්සයිම් එක පාවිච්චි කරලා මෝල්ටෝස් බවට පත් වෙනවා. මේ කේට ග්‍රන්ථි අපි මං කිව්වාට කේට ග්‍රන්ථි 3ක් තියෙනවා. මෙන්න මේ කේට ග්‍රන්ථි වලින් තමයි පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරන්න ඕන ඇමයිලේස් ශ්‍රාවය කරන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න දැන් ආහාරයේදී පිෂ්ඨයේ ආහාරවල තියෙන පිෂ්ඨයේ මෝල්ටෝස් බවට හැරිලා ඔයාලා ඒක දන්න මෝල්ටෝස් කියන්නේ පැණි රහයි. ඔයාලට දැනෙලා ඇති බත් කනකොට පොඩි පැණි රහ ගතියක් දැනෙනවා. ඒ පැණි රහ ගතිය දැනෙන්නේ මෙන්න මේ මෝල්ටෝස් කටේදී හැදෙන හින්දා. මේ මෝල්ටෝස් වල තමයි පැණි රහක් තියෙන්නේ. හරිද? ඔන්න දැන් ආහාර ගුලිය මේ හරිය දිගේ එනකොට ඔන්න අන්න ශ්‍රෝතෙට අන්න ශ්‍රෝතේ පේශිමේ හැකිලී තියෙන ව්‍යුහයක් තමයි අන්න ශ්‍රෝතෙට තියෙන්නේ. මේකේ පේශි හැකිලිච්ච මේක නිකන් රබර් බටයක් වගේ එකක්. අපි දැන් ආහාර ගුලිය මෙච්චරක් විතර ලොකුයි නම් මෙතනින් ගිල ගන්න බැරි වුණොත් ප්‍රශ්නයක් වෙනවනේ. ඒ හින්දා මෙන්න මේ රබර් එක මෙන්න මෙහෙම ඇදෙනවා. ඇදිලා මේ රබර් එක ඇදිලා මේක ඇතුළට යන්න පුළුවන් පොඩි තල්ලුවක් දිදී ඇදෙනවා ගුලිය හියනවා ආයෙ ඇතුළට යන ඔන්න ඔහොම දෙයක් වෙනවා. මෙන්න මේකට තමයි අපි ක්‍රමාකුංචනය කියලා කියන්නේ. මොකද්ද වෙන්නේ? ආහාර ගුලිය ගන්නවා. ආහාර ගුලිය මෙහෙම අන්න ශ්‍රෝතය ඇතුළට ගියාම අන්න ශ්‍රෝතයේ තියෙන බිත්තිය දෙපැත්තට ඇදලා ආහාර ගුලියට ඉඩ හැදෙන. ඊට පස්සේ මෙතනින් පොඩි තල්ලුවක් කියලා ඔන්න ආයෙ ආහාර ගුලිය පල්ලෙහාට යනකොට මේ බලන්න මේ තිබ්බ තැන ඒ තිබ්බ විදියටම හැදෙනවා. ඔන්න ඕක තමයි පුතේ ක්‍රමාකුංචනය කියලා කියන්නේ. ඊළඟට අපි යමු ආමාශයට. ඔන්න දැන් අන්න ශ්‍රෝතේ දිගේ ආහාරය ඇවිල්ලා ඔන්න ආමාශයට වැටුණාට පස්සේ මං කිව්ව පිෂ්ඨය මුඛ කුහරයේදී පිෂ්ඨය තමයි ආහාර ජීර්ණයේ ආරම්භයේදී පටන් ගන්න පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙන එක. හැබැයි ආමාශයේදී ප්‍රෝටීන තමයි ඔන්න ආරම්භ වෙන්න ගන්නේ. ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙන්නේ ආමාශයේදී. මං කියවනේ ආමාශයේ ජීර්ණේ කොටස් දෙකයි යාන්ත්‍රිකයි රසායනිකයි කියලා. මෙන්න මේ ආමාශයේදී යාන්ත්‍රික ජීර්ණේ රසායනික ජීර්ණේ දෙකම වෙනවා. මේ ආමාශයේදී සිද්ධ වෙන යාන්ත්‍රික ජීර්ණය තමයි මෙතනින් ආපු මේ බත් ගුලියේ තියෙන පොඩි කෑම කෑලි ටික ආමාශයේදී තලපයක් බවට පත් කරනවා. මෙන්න මේ තලපෙට තමයි අපි ආමලසය කියලා කියන්නේ. ඊට පස්සේ රසායනික ජීර්ණයේදී තමයි ප්‍රෝටීන පොලිපෙප්ටයිඩ් බවට පත් කරන්නේ. හරි දැන් මෙතනදී මේ ආමාශයේ තියෙන ආමාශික යුෂයේ HClුයි පෙප්සීනුයි තියෙනවා. හැබැයි පුතේ පෙප්සීන් තියෙන්නේ අක්‍රීයව. මෙතෙන්ට ප්‍රෝටීන ආවට පස්සේ තමයි HCl මගින් පෙප්සීන් සක්‍රීය කරලා ප්‍රෝටීන ජීර්ණයට ඕන කරන එන්සයිම් හැදෙන්නේ. හරිද? දැන් මෙතන මතක තියාගන්න ඕන ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වෙන්නේ ආමාශයේදී. එතකොට පිෂ්ඨයේ ජීර්ණය ආරම්භ වෙන්නේ මුඛ කුහරයේදී. ඊට අමතරව ප්‍රෝටීන ජීර්ණයට අමතරව පොඩි ළමයිගේ ආමාශික විශේෂ රෙනින් තියෙනවා. මේ රෙනින් තියෙන්නේ කිරි බොන බබාලගේ. මොකද මේ කිරි බොන බබාලගේ කිරි කැටි ගැසීමට තමයි මේ රෙනින් ආමාශය ඇතුලේ තියෙන්නේ. ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි ආමාශය ඇතුළේදී කිසිම වෙලාවක ආහාර අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. එතන සිද්ධ වෙන්නේ ප්‍රෝටීන ජීර්ණයක් විතරයි. මේ ආමාශයේදී අවශෝෂණය වෙන්නේ ජලය, ඖෂධ වර්ග, ග්ලූකෝස් මෙන්න මේවා ටික විතරයි ආමාශයේදී ජීර්ණය වෙන්නේ. මේක මතක තියාගන්න හොඳ MCQ පොයින්ට් එකක් ආහාර අවශෝෂණයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඊට පස්සේ අපි යමු අග්න්‍යාශයට. මං කියවනේ දැන් මෙන්න මෙතනින් ආහාර තලපයක් විදියට ඔන්න මේ හරියට එනවා. පුතේ මෙන්න මේ C හැඩති කොටස
අයිති වෙන්නේ කුඩා අන්ත්‍රයටම තමයි. මෙන්න මේකට අපි කියනවා ග්‍රහණී කියලා. මෙන්න මේ ග්‍රහණියට සම්බන්ධ වෙලා තියෙනවා කියවන මං අග්න්‍යාශයක නාලයි පිත්තාශයක නාලයි අක්මාවේ නාලයි. මෙන්න මේ අග්න්‍යාශයක නාල වලින් අග්න්‍යාශයක යුෂ එවනවා. මෙන්න මේ යුෂවල ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස් කියන එන්සයිම තුන ඇතුළත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනදී අපි මේ කටේදී ජීර්ණය සම්පූර්ණ අපි කටේ තියාගෙන පැය ගාණක් කපන්නේ නැහනේ. එතකොට කටේදී ජීර්ණය නොවිච්ච කොටස් ටික, ජීර්ණය නොවිච්ච පිෂ්ඨය මෙන්න මේ අග්න්‍යාශයක යුෂයෙන් මෝල්ටෝස් බවට පත් කරනවා. මතක තියාගන්න හරි ලේසි. කටේදිත් කේටා ඇමයිලේස්, අග්න්‍යාශයෙන් ඉන්නේ අග්න්‍යාශයක ඇමයිලේස්. එතකොට දැන් මේ මෙතන ආමාශයේදී ප්‍රෝටීන ඔක්කොම කරගන්නත් බෑනේ ජීර්ණේ. ලේසි නෑනේ එකපාර ඉක්මනට වෙන එක. ඉතින් මේ ආමාශයේදීත් ඉතුරු වෙන ප්‍රෝටීන ටික අග්න්‍යාශයේදී ට්‍රිප්සින් වලින් පොලිපෙප්ටයිඩ් හදන. මතක තියාගන්න ආමාශයේ පෙප්සින් තියෙන්නේ, අග්න්‍යාශයේ ට්‍රිප්සින් තියෙන්නේ. ඊට පස්සේ අපි කන කෑම වල තියෙන ලිපිඩ ටික. දැන් මේ මෙතන කිසි තැනකදී ලිපිඩ වලට මුකුත් නුන්නේ නෑනේ. මෙන්න මෙතනදී ග්‍රහණයේදී තමයි ලිපිඩ ජීර්ණය ආරම්භ වන්නේ. ලිපිඩ ටික ග්‍රහණයේ තියෙන අග්න්‍යාශයේ තියෙන ලයිපේස් වලින් මේද අම්ලයි ග්ලිසරෝලුයි බවට පත් කරනවා. හරිද? ඊයම් කුඩා අන්ත්‍රයට. මේ කුඩා අන්ත්‍රේ අපි නැත්තම් කුඩා බඩවැල කියලා කියන මං කිව්වා මෙන්න මේ කොටසත් කුඩා අන්ත්‍රයට අයිති කොටසක් කියලා. මේක සම්පූර්ණයෙන්ම දිගෑරියොත් මීටර් 7ක් විතර දිගයි කියලා කියනවා. දැන් මං ඔයාලට කිව්වා ඔන්න දැන් අපි පිෂ්ඨය සම්පූර්ණයෙන්ම මෝල්ටෝස් බවට පත් කරලා ඉවරයි. ප්‍රෝටීනත් තැන් දෙකකින්ම පොලිපෙප්ටයිඩ් බවට පත් වුණා. පිෂ්ඨය තැන් දෙකකින්ම මෝල්ටෝස් බවට පත් වුණා. හැබැයි පුතේ මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක්. අපේ ඇඟේ අවශෝෂණය වෙන්න නම් ඒක මොනොසැකරයිඩයක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් මේ මෝල්ටෝස් ටික මේ කුඩා අන්ත්‍රයේ තියෙන එන්සයිම වලින් ග්ලූකෝස් වෙනවා. හරි ලේසි මතක තියාගන්න. මෝල්ටෝස් මෝල්ටේස් වලින් ග්ලූකෝස් වෙනවා. සුක්‍රෝස් සුක්‍රේස් වලින් ෆ්‍රක්ටෝස් ග්ලූකෝස් වෙනවා. ලැක්ටෝස් ලැක්ටේස් වලින් ගැලැක්ටෝස් ග්ලූකෝස් බවට පත් වෙනවා. මේවා අලුත් වචන හින්දා හැමදාම කියවල තමයි මේ වචන මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මං කිව්වා ඔන්න දැන් තැන් දෙකකින්ම පොලිපෙප්ටයිඩ් හැදිලා තියෙන්නේ. මේ පොලිපෙප්ටයිඩ් ටිකත් සංකීර්ණ වැඩි. අපි තව ඒවා සරල කරගන්න ඕනේ. ඒ හින්දා මොකද කරන්නේ? කුඩාන්ත්‍රයෙන් පොලිපෙප්ටයිඩ් මත පෙප්ටිඩේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙලා ඇමයිනෝ අම්ල හදනවා. ඊට පස්සේ දැන් මේ ලිපිඩ ජීර්ණය වෙන්නේ ග්‍රහණයේ මේ හරියට විතරයිනේ. හැබැයි දැන් මෙතන කෑම පැය ගාණක් තියෙන්නේ නැහැනේ. මෙතන ඉක්මනට යනවනේ. එතකොට මේ හරියේදී සමහර වෙලාවට ලිපිඩ ජීර්ණය නොවී තියෙන්න පුළුවන්. හැබැයි මේ කුඩාන්ත්‍රයේ හරියේ දිගේ ලිපිඩ ටික යනකොට ලිපිඩ වලට මොකද වෙන්නේ? මං කිව්වා පිත්තාශයේ නාලත් මෙන්න මෙතෙන්ට සම්බන්ධයි කියලා. එතකොට පිත්තාශයේ ගබඩා කරලා තියෙන පිත ටික මේ ග්‍රහණයට එනවා. එතකොට මේ එන කෑම ටික එන්නේ පිතත් එක්ක. ඔය යන අතරතුරේ මේ පිත මොකද්ද කරන්නේ? ඉතුරු වෙලා තියෙන ලිපිඩ ටික අමේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. මෙන්න මේකට තමයි පුතේ තෛලෝදකරණය කියලා කියන්නේ. හරිද? මේක මතක තියාගන්න. මොකද්ද මේ තෛලෝදකරණය කියන්නේ කියලා. ලිපිඩ මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පිත්ත මගින් පත් වෙන එක තමයි මේ තෛලෝදකරණය කියන්නේ. මම කිව්වොත් අපි දැන් අපිට දැන් තියෙනවානේ තව කොටසක් මේකෙදි කුඩා අන්ත්‍රයේ කොටසක් අපි කපලා බැලුවොත් මේ කුඩා අන්ත්‍රය ඇතුලේ තියෙන වෘත්තාකාර නැමුම් ටික. මේ වෘත්තාකාර නැමුම් හැදිලා තියෙන මොනවද? අංගුලිකා වලින්. අංගුලිකා කියන්නේ ඇඟිල්ලක් කියන එක. ඇඟිලි වලට තමයි අංගුලිකා කියන්නේ. එතකොට මේවා ඇඟිල්ලක් වගේනේ. මේ ඇඟිලි වගේ ව්‍යුහ නැත්නම් අංගුලිකා වලින් තමයි
කුඩාන්ත්‍රේ වෘත්තාකාර නැමුම් ටික හැදිලා තියෙන්නේ. එතකොට මේ අංගුලිකා හැදිලා තියෙන්නේ මොනවයින්ද? අංගුලිකා හැදිලා තියෙන්නේ ශුද්‍ර අංගුලිකා වලින්. පේනවා ඇති මේ වගේ පොඩි ඇඟිලි ගොඩාක් තියෙන නිකන් මේක ඇඟිලි ගොඩක් තියෙන කකුලක් වගේනේ මේක. මෙන්න මේ සෛලේ ශුද්‍රාංගුලිකා ගොඩාක් තියෙන. මේ ශුද්‍රාංගුලිකා ගොඩක් එකතු වෙලා අංගුලිකාවක් හැදෙනවා. අංගුලිකා ගොඩක් එකතු වෙලා වෘත්තාකාර නැමුම් හැදිලා තියෙනවා. මේ මෙහිම වෘත්තාකාර නැමුම් හැදිලා තියෙන්නේ අවශෝෂණය වෙන්න පහසුවට. මොකද දැන් මෙතන මේ වෘත්තාකාර නැමුම් හැදුනාම ලොකු ඉඩක් හැදිලා තියෙනවා අවශෝෂණය වෙන්න. මේකෙදි මම ඔයාලට කිව්වනේ දැන් කුඩාන්ත්‍රයේදී අවශෝෂණය ජීර්ණය වගේම අවශෝෂණයක් සිද්ධ වෙනවා කියලා. දැන් මේ කුඩාන්ත්‍රයේදී හැදෙන ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ලැක්ටෝස් කියන මෙන්න මේ මොනොසැකරයිඩ් ඔක්කොමයි. මෙන්න මේ ඇමයිනෝ අම්ලයි. එතකොට මේ වෙනකන් අපි කාපු කෑමවල තියෙන විටමින් ටිකයි, ඛනිජ ලවණ ටිකයි අවශෝෂණය කරගන්නේ මෙන්න මේ තියෙන රුධිර නාළවලින්. රුධිර කේශනාලිකා මේ අංගුලිකා ඇතුලේ තියෙන රුධිර කේශනාලිකා වලින් තමයි ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ, මොනොසැකරයිඩ් ටික අවශෝෂණය කරගන්නේ. පුතේ විටමිනුයි ඛනිජ ලවණයි කිසිම ජීර්ණයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ගන්න ඒවායි කෙලින්ම ඒවා අපේ ඇඟට අවශෝෂණය කරගන්නේ කුඩාන්ත්‍රයේදී. මෙතනදී කුඩාන්ත්‍රයේදී දැන් මම කියවනේ තව ලිපිඩ වලින් මේ අපි සරල සංයෝග වගේක් හැදුවනේ. මේ දම්ලයි ග්ලිසරෝලුයි. මෙන්න මේ දෙක පුතේ මෙන්න මේ කොළ පාටට තියෙන මෙන්න මේ පයෝලස නාලිකාවෙන් තමයි මේ දම්ල සහ ග්ලිසරෝල් අවශෝෂණය කරගන්නේ. මේ මේදම් සහ අම්ල සහ ග්ලිසරෝල් අවශෝෂණය කරගෙන මේක වසා පද්ධතියට අයිති එකක් පයෝලස නාලිකාව. මේවා ටික වසා පද්ධතියේ තමයි මේ මේදම්ල සහ ග්ලිසරෝල් තැන්පත් වෙලා තියෙන්නේ. ඊළඟට පියන් මාවට මං කිව්වා ගොඩක් පිත්තාශයේ පිත ගබඩා වෙලයි තියෙන්නේ කියලා. ගොඩක් අය වරද්ද ගන්න දෙයක් තමයි පිත්තාශ කියලා. පිතයි පිත්තාශය එක ළඟින් යන හින්දා පිත නිබදවන්නේ කොහෙද හබු ගමම්ම කියන්නේ පිත්තාශ කියලා. නෑ පිත්තාශ නෙමෙයි පිත නිබදවන්නේ පිත ගබඩා කරන එකයි කරන්නේ. පිත නිබදවීම වෙන්නේ අක්මාවේදී. එතකොට ග්ලූකෝස් ටික මං කියවනේ ග්ලූකෝස් අන්තිමටම කුඩාන්ත්‍රයේදී අවශෝෂණය වෙනවා කියලා. මේ අවශෝෂණය වෙලත් ඉතුරු වෙන ග්ලූකෝස් ටික ඔක්කොම කියන්නේ අවශෝෂණය වෙලත් අපි වැඩිපුර ආහාරයට සීනි වර්ග ගන්නකොට මේ ඉතිරි ග්ලූකෝස් ටිකට මොකද වෙන්නේ? මේ ග්ලූකෝස් ටික ග්ලයිකොජන් බවට පත් වෙනවා. මේ අක්මාව ඇතුලේ ග්ලයිකොජන් විදිහට තැන්පත් වෙලා අපේ ඇඟේ සීනි මට්ටම අඩු වෙනකොට මේ ග්ලයිකොජන් ටික ආයි ග්ලූකෝස් විදිහට අපිට දෙනවා. ඊළඟට අපි යන් මහාන්ත්‍රයට. දැන් ඔන්න අපි කුඩාන්ත්‍රේ හිටියා. මෙන්න මෙතනින් කෑම ඇතුළට ආවා මහාන්ත්‍රයට. මහාන්ත්‍රයේ අග තියෙනවා උණ්ඩුක පුච්චයක්. මෙතනදි තමයි මෙන්න මේ පටන් ගැම්මේ ගුද මාර්ගයේ ගුදය වෙනකම්ම මේ මහාන්ත්‍රේ මීටර 1.5ක් දිගයි කියලා කියනවා. මහාන්ත්‍රය ප්‍රධාන වශයෙන් වෙන්නේ ආමාශයේදී අවශෝෂණය කරගන්න බැරි වෙච්ච ජලය ටික මේ මහාන්ත්‍රයේදී සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරලා ගන්නවා. මහාන්ත්‍රයේදී අවශෝෂණය කරලා අරගෙන ඊට පස්සේ මේ හැදිච්ච තරලමය ද්‍රව්‍ය ජලය අවශෝෂණය කරලා ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. අර්ධ ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. මෙන්න මේ අර්ධ ඝන ද්‍රව්‍ය ගුදය හරහා බැහැර කරනවා. මේක මල පහ කහ පාටට හැරෙන්නේ මේ පිත්තාශයෙන් එන පිත හින්දා. හරිද? ඒ වගේම ඔයාලා දන්නවා මලබද්ධය වගේ හැදෙන්න හේතුව තමයි අපි වතුර පොඩ්ඩක් අඩුවෙන් ගන්න එක. වතුර අඩු වෙනකොට මේ හරියේදී දැන් මෙතනදිම තියෙන වතුර ටික ගියාට පස්සේ මේ හරියේදී උරා ගන්න වතුර පොඩ්ඩයි. ඉතින් තියෙන වතුර ටික උරා ගත්තාම මල ද්‍රව්‍ය පොඩ්ඩක් හයි වෙනවා. හරිද? අන්න ඒ හින්දා මල පාස් කරනකොට අපිට පොඩ්ඩක් ඇඟට අමාරු රිදෙනවා වැඩි.
මොකද ඒවා වේලිලා වැඩි හින්දා. හරිද? ඔයාලට දැනෙලා ඇති. ඔයාලා චෙක් කරලා බලන්න අපි වතුර ගන්න ප්‍රමාණයත් එක්කත් අපේ ස්ටූල් සාම්පල් එක වෙනස් වෙනවා. හරිද? එතකොට මේ උණ්ඩුක පුච්ච ගත්තොත් එහෙම ඔයාලා ඇපෙන්ඩිසයිටිස් අහලා ඇති. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් ඒකට කියන්නේ උණ්ඩුක පුච්ච ප්‍රදාහය. ප්‍රදාහය කියන්නේ ඉන්ෆෙක්ෂන් කියන එක පුතේ. මෙන්න මෙතන මේ උණ්ඩුක පුච්චේ ප්‍රදාහය ඇති වෙන්න පුළුවන්. අපි දැන් මෙතනින් කන කෑම යනකොට නොදිරන දේවල් තියෙන්නේ. වැලි කැට, නියපොතු කෑලි වගේ ඒවා මෙන්න මෙතන තැම්පත් වෙලා මෙතන ඉදිමෙන්න අරගෙන ආසාදනයක් සිද්ධ වෙලා තමයි උණ්ඩුක පුච්ච ප්‍රදාහය ඇති වෙන්නේ. ඔන්න මම සම්පූර්ණ නෝට් එකක් හදලා දුන්නා. ඔයාලට පාඩම් කරගන්න. හරිද? අපි ඊට පස්සේ මේක ගැන හොඳට බලාගන්න. මේ ටික බලාගත්තොත් ඔයාලට යාන්තම් ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්න පුළුවන්. හැබැයි කොච්චර බලාගත්තත් මේ අහලා තියෙන මේවයි තියෙන වචන අපි පළවෙනි වතාවට අහන්නේ. ඒ හින්දා ඒවා හොඳට කටපාඩම් කරගන්න ඕනේ. හරිද? මම ඔයාලට ඊළඟට ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. බලන්න මේ ප්‍රශ්න වලට උත්තර දී ගන්න පුළුවන්ද කියලා. දීලා තියෙන ටයිම් එකේ ඔයාලට උත්තර දී ගන්න පුළුවන් නම් ඔයාලා හොඳට පාඩම අහගෙන ඉඳලා තියෙනවා. Don't forget this video, like this video, and subscribe for more exciting science lessons.